ඔස්ට්‍රේලියාවේ යුද උත්සවයකට එල්ල වූ ප්‍රචණ්ඩ ප්‍රහාරය ඉරානය විසින් හෙලා දකී. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර යුද උත්සවයකට එල්ල වූ ප්‍රචණ්ඩ ප්‍රහාරය ඉරානය හෙලා දැක තිබේ. ප්‍රතිපත්තිමය වශයෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිවිල් වැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩ ප්‍රහාරය ඉරානය හෙලා දකී යනුවෙන් ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මල් බාකයි ඉරිදා ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක සඳහන් කළේය. උත්සවයට එල්ල වූ සමූහ වෙඩි තැබීමෙන් 12 දෙනෙකු මිය ගොස් දුසිම් ගණනකට මෙහිදී තුවාල සිදුවිය. ඉරිදා සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරේ යුද උත්සවයක් සඳහා සිය ගණනක් ජනතාව රැස්ව සිටියේදී මෙසේ සමූහ වෙඩි තැබීම සිදුවිය. උත්සවයට තුවාකුකරුවන් දෙදෙනෙකු වෙඩි තැබා පැය කිහිපයකට පසු බගායිගේ සටහන මෙසේ පළවිය. බලධාරීන් පැවසුවේ පොලිසිය එක් තුවාලකරුවෙකුට මාරාන්තික ලෙස වෙඩි තැබූ බවත් දෙවන්න අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත්ය. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව ආම වශයෙන් පුද්ගලයන් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව තහවුරු වී ඇතැයි සිඩ්නි අගනුවර වන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොලිස් කොමසාරිස් මැල් ලෑන්යෝන් ප්‍රකාශ කළේය. Iran condemns violent attack on Jewish event in Australia. Iran has condemned the violent attack on a Jewish event in Sydney, Australia, which killed at least 12 people and injured dozens of others. As a matter of principle, Iran condemns the violent attack against civilians in Sydney, Australia. Iranian Foreign Ministry spokesman Ismail Baghai said in a post on his social media account on Sunday. The mass shooting came as hundreds of people had gathered at Sydney's Bondi Beach for a Jewish event on Sunday. Baghai's post came hours after two gunmen opened fire at a Jewish event in the Australian city of Sydney. Authorities said police fatally shot one gunman and the second was arrested and is in critical condition. At least 29 people were confirmed wounded, including 2 police officers, said Mel Lanyon, the police commissioner for New South Wales state, to which Sydney is the capital. Thank you for joining us.